තමන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනය මත පద్මාසනයෙන් වැඩ සිටිනවා කියා සිතින් මවාගෙන බුද්ධ ශරීරයේ දෙපතුල සිට හිස් මුදුන දක්වාත් හිස් මුදුනේ සිට දෙපතුල් දක්වාත් සියලුම දේහ ලක්ෂණ මෙසේ මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ දෙපතුලේ තිබෙන චිත්‍ර ආදී හැඩයන් දෙපතුල් වල රතමුල් පාට බුද්ධ රශ්මි මාලාව නිසා රන්වන් පාටින් දිලිසෙන ඇද්දල පාට සම තද රතු පාට චීවරය පාද දනහිස් උකුල ඉන උඩුකය උරහිස් දෙයක් රතමුල් පාට දෙයක් රැලි තුනක් පිහිටා තිබෙන ගෙල නිකට මට්ටමතෙක් දිගින් තිබෙන දෙකන් පෙති දෙතොල් නාසය දිලිසෙන පිරිසිදු දෙයස් දෙබැම දකුණට කැරකුණ ඌර්ණ රෝම ධාතුව සහිත නළල දකුණ කැරකී පිහිටා ඇති හිසකිස බුදුන් වහන්සේගේ ශරීරයෙන් පිටවන රන්වන් පාට රශ්මි මාලාව ශීර්ෂය වටා රවුමට පිහිටන රශ්මි මාලාව හොඳින් මෙනෙහි කරමින් සිතින් දකින්න. මෙසේ දිනපතා මෙනෙහි කළොත් වැඩි කල නොබසින්ම ඔබට සැබෑ ලෙසටම ඔබ ඉදිරියේ උදුරුව දර්ශනය වීම අත්විඳින්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මෝහ ආදී සියලු කෙලෙස් නැසූහින් සියලු පාපයන්ගෙන් මිදුනහින් රහසින්වත් පව් නොකළහින් දේව බ්‍රහ්ම මනුෂ්‍ය සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනහින් අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ නැතිවම තමන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර බුද්ධත්වයට පත් වූ හේයින් සම්මා සම්බුද්ධ වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ
අෂ්ට විද්‍යා පසළොස් චරණ ගුණයන්ගෙන් සමන්විත විජාචරණ සම්පන්න වනසේක බුදුරජාණන් වහන්සේ සුන්දර නිවනට පැමිණ වදාළෙහි සුගත වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝක අමනුෂ්‍ය ලෝක දේව බ්‍රහ්ම ලෝක පරසක්වල ලෝක ආදී සියලු ලෝක අවබෝධ කළේ ලෝකවිදු වනසේක බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් දමනය කර අනුත්තර මාර්ගයට හමුනුවාලු හින්ද දමනය කළ නොහැකි වූ මනුෂ්‍ය දෙවියන් දමනය කළ හින්ද අනුත්තර පුරිස ධම්මසාරථී වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ටද දෙවියන්ටද දුකින් මිදීමේ මාර්ගය පෙන්වන එකම ශාස්ත්‍රූන් වහන්සේ වනහි සත්තාදේව මනුස්සානං වනසේක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර අන්ලෝ සතුන්ටද අවබෝධ කරවා සසරින් එතෙර කර වූ බුද්ධ වනසේක මාගේ බුදුරජාණන් වහන්සේ ලෞකික සැප සම්පතින් පිරීමටද මහා පුරුෂ ලක්ෂණ ලැබීමටද අසම සම අග්‍ර ඉර්ධි අභිඥා ලැබීමටද ලෝකෝත්තර උත්තරීතරත්වයට පත්වීමටද මහා භාග්‍යවන්ත වනහි භගවා වනසේක සාදු සාදු සාදු